මොකද මේ කලවලේ කැරක් මොනවද හොයන්නේ? පාරක් හොයනවා අයියේ. පාර? කොහෙද යන පාර? අවුරුදු 84ක් RD එකේ වැඩ කරේ මම. නෑ. මං ගුනේ. මෙන්න මෙතන. මෙතන. අයියේ දන්නවද? උදා කාසම දන්න දැන් මෙතන. යන්. ඔතෙන් යන පාර පැටියෝ අරක. අයියට සුවරනේ. සුදුසු. යන්ද. හරි. අදාකාරයෙන් බලන්නේ ගුනේ පාර ගැන. මල්ලි පැටියෝ මගේ නම ගුනේ. ඔයගේ නම? මගේ නම අයියේ. මම පාර පෙන්නපු මනුස්සයට කවදාවත් වැරදිලා නෑනේ මල්ලි පැටියෝ. මම මේ පාර උදේ හව නිකනුත් ඇවිදිනවා. තියෙන අමාරුවටත් එක්ක ඒ තරම් මේ පාර මට හුරු පැටියෝ. මේ පාරනේ. ඔය ඩයනා කුමාරයා. ඩයනා කුමාරිය ආපු වෙලාවේ ගයිඩ් කරේ මම. ගයිඩ් කරේ. ස්පයිඩර්මෑන් උත් ඔය නවය ඔක්කොල උඩින් ගියාට මේ පාරේ යන්නේ පයින්නේ. ඒ මොකෝ? මේ පාරේ තියෙන ගුණාත්මක අභාවය මේ වැඩි. මේක ඉස්සරහට යනකොට නිකන් හරියන්නේ නුවරඑළිය වගේ හැඩරුවක් නෑ. මේ වෙන ගම්මානික වගේ හැඩරුවක් ඉස්සරහට තියෙනවා. නේ අයියේ මේක පාරක් නෙවෙයිනේ. මහා මාර්ගෙ මොකෝ මල්ලි වාරි මාර්ගෙ මොකෝ. බලන්නකො මල්ලි නිකන් හයිවේ එක වගේ නැද්ද කියලා. ඔව්. පාගලයන් බාද්දක බින්දගෙන යන වරෙන්. හරි. බාද්දක බින්දගෙන යන තරමට තමයි ඉන්නේ පැටියෝ ගමන සුබ. මම කිව්වේ මල්ලි පැටියෝ මේ තියෙන්නේ පාර නියමෙට. අනේ අයියේ මෙතන මට යන්න බෑ. නෑ මේ ඇල කෑල්ල පැනපු ගමන් මල්ලිගේ වැඩේ කරගන්න පුළුවන්. මට බෑ. මේ එනෝකෝ මේකද උන ගමන් වැඩේ කරගන්න. මට බෑ. හරි හොමිටා මම් මුලින් ගිහිල්ලා පෙන්නුනා ඒක උඩ. හරි මම් මුලින් යනවා. දැන් මේ යන මේ ඇල මාර්ගෙ මොකෝ මේ හතර මං හන්දියේ තනියම? මම මේ පාරක් හොයනවා අයියේ. පාරක්? පාරක්ද? මල්ලි මගේ නම ජනක. ජනක නම් පාරවල් මල්ලි, පාරවල් නම් ජනක. මේ වෙයිටිය මල්ලි මේ පාරක් ගානේ මම. ඒක ඕනේ. මල්ලි කොහෙද යන්න ඕනේ කියන්නකෝ. මෙන්න මෙතන මම දන්නවා. යන් ඔය. අයියේ කොලේ දිගට පොඩ්ඩක් බලන්න. ඇරියත් එකයි නැතත් එකයි මල්ලි. මේ හරිම මිනිස්සයාගෙම තමයි මල්ලි පාර ඇහුවේ ගමනාන්තරෙම යන්න. යා අයියට ෂුවර්ද? මොකද්ද මල්ලි කියන්නේ? වා මේ ජනක කියන්නේ දන්නේ නෑනේ ඔයාලා. අපේ මුළු පරම්පරාවම පාර ගිහපු අය. අනේ මල්ලි කියන්නේ අපේ මීමුත්තෙක් හිටියා. මීමුත්ත තමා මල්ලි එලාරට පාර කියලා තියෙන්නේ දුටු ගැමුණු වල්ලන්න. ඔව් අපි ඕක කාටවත් කියන්නේ ಜಾති ද්‍රෝහියෝ වෙනවනේ මල්ලි. මල්ලි කියන්නේ මල්ලි අපි පාර ගිහපු මිනිස්සුන්ට වරදින්නේ නෑ මල්ලි. හරි ගමනාන්තර යනවා. පැටියෝ කොහොමද? ඕනෝක තමයි ප්‍රශ්නේ. මල්ලි හරක් ටිකට වතුර ටික දීලා යන්න ඈ. අයියෝ පරක් වෙනවද? යා ගෑන්ට කොල්ල දෙමු. යා තරුණෙක් වශයෙන් ගේමක් ගහන්න ඕන නියම වයස තමයි මල්ලි ඕක. ඔයා තිබ්බඩිය හරියටම හරි. ඒකට පාර කියන්න මාව තෝරගත්ත එක තමයි ඔයාගේ හරිම තීරණේ මල්ලි. හරිම තීරණේ. එන කැලයක් නෑ අයියේ මේක. කැලයක් තමයි ඕන කෙනෙකුට තේරෙන්නේ මල්ලි කැලයක් කියන්නේ. මේ පාර තිබ්බනේ මල්ලි උදෙත් ආවනේ මං උදේ ඉද්දි තිබ්බනේ. කවුරු හරි ගත්තත් දන්නේ නෑනේ. අර අඩි පාරක්ද තියෙන්නේ මල්ලි මේක ගන්නකොට. ඔව් කොතනද? ඔව් බලන්න ඉස්සරහ ගියා. අර පාරක් අඩි පාරක් යන්න පුළුවන්. ඔව් නෑනේ. අයියේ මල්ලි කොහෙද යන්නේ? එන්නකො. අයියේ දන්නවද? මම දන්නවා. එන්නකො. ෂුවර්ද? සුවර් එන්නකො යන්නේ. අයියේ ෂුවර් නේද? අයියට විශ්වාසයිද මේක හරිම පාර කියලා? මල්ලි මේක තමයි හරිම පාර. මේක හැබැයි වැඩි කවුරුත් දන්නේ නැහැ. හැබැයි ළඟයි. කොහොම හරි ගියොත් ගොඩ තමයි. අයියේ ත්‍රිහාට යන්න බෑ ඇතුළේම තහනම් කියලා ගහලා තියෙන්නේ. ඔබට දැන් මේ ගමන යන්න ඕනේද? යන්න නම් ඕනේ අයියේ. එහෙනම් මං කියන විදිහට වැඩ කරපන්. උනාට ඇතුළේම තහනම් කියලා ගහලානේ තියෙන්නේ. එහෙම ගහලා තිබ්බට කාටවත් පේන්නේ නැතුව ගියොත් මේ ගමන යන්න පුළුවන්. උඹත් ගොඩ මාත් ගොඩ. වරින් කියන්නේ. ඈ? මේ හරි වරින්. වරින්. මං දැන්. අපිට කොහෙද යන්නේ? මෙවරි.
එහෙමයි. ලොකු අයියා අපේ ගමේ හොඳ මිනිස්සු ඉතින් එන්නකම් ලොකු අයියේ කපිල කන පලා ගන්න දන්න එපා. කොහෙද අප මේ තහනම් පාරවල යන්නේ? නෑ ලොකු අයියේ මම මේ කවුද මු අනේ මම මේ කිසි දෙයක් දන්නේ නැහැ. මේ අයියා තමයි යන් කියලා එක්කන් ආවේ. නෑ ලොකු අයියේ මේ මල්ලි පාරක් ඇහුවා මම මේක පෙන්නන්න ගියේ මේ එහා පැත්තේ ළඟ කොහෙද අපිට යන්න ඕනේ? මේ ලක තැනක් අයියේ මේ අයියේ මේ වගේ හොඳ රටකට යන්න වැදගත් තීරණයක් ගන්න වෙලාවේ මේ පච ගුණේලා පම්පෝරි ජනකලා මේ කට්ට කපිල වගේ මිනිස්සුන්ගෙන් උපදෙස් ගන්නවද ඈ මෙහෙම වැරදි පාරවල් ගිහිල්ලා අතරමං වෙන්නේ නැතුව පින්ලන්තේ යන්න හරිම පාරක් තියෙනවා